හායි ඩිඩි. හායි ඩිඩි. ඉතින් ඩිඩි මේ දවස්වල ඉතාම ජනප්‍රිය ඩ්‍රාමා එකක් තමයි ඒ නුඹ නිසා කියන්නේ. ඔව් ඉතින් අපේ යාළුවෝ ගොඩක් පිස්සුවෙන් වගේ තමයි මේ ඩ්‍රාමා එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අපේ යාළුවෝ ඉල්ලලා තිබුණා මේ අයියයි මල්ලි ගැන තොරතුරු ගේන්න කියලා. ඔව්. ඉතින් ඔන්න කලින් නම් අපි අපේ ඉයෝන් ගැන වීඩියෝ එකක් කරා. ඉතින් ඔන්න අද අපි අරන් ආවේ ලී රංග ගැන ලස්සන තොරතුරු ටිකක්. ඔව් ඩිඩි. එහෙනම් වැඩි කතා බහ නොගෙන අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ටිටි අපේ ලීරං. ඉතින් ඔන්න ඔහුගේ ඇත්ත නම තමයි කිම්බම් කියලා කියන්නේ. ඉතින් ඔන්න කිම්බම් කිව්වම හැමෝම දන්නවා. ඉතින් ඔන්න ඔහුගේ බර්ත්ඩේ එක තියෙන්නේ 1989 ජූලි 7 වෙනිදාට. ඉතින් දැන් වෙනකොට නම් ඔහුට අවුරුදු 36ක් වෙනවා. ඉතින් ටිටි දන්නවද අපේ ලීරංගගේ උස කොච්චරද කියලා? ඔව් ඩිඩි. ඉතින් එයාගේ උස සෙන්ටිමීටර් 181යි. කියන්නේ අඩි 5යි 11යි. ඔව් ටිටි. ඉතින් ඔන්න කොරියාවේ ගොඩක් ජනප්‍රියම චරිතයක් විදියට ලී කිම්බම් අපිට හඳුන්වන්න පුළුවන්. ඔව් ඩිඩි. ඉතින් අපේ යාළුවෝ රංගට නම් ගොඩක් ආදරෙයි. ඔව්. ඉතින් අපි දැන් හැම කෙලින්ම එයාගේ පර්සනල් ලයිෆ් එකේ විස්තර මොනවද කියලා බලන්න. ඔන්න අපේ යාළුවන්ගේ සිහින නම් පොද වෙලා නෑ ඩිඩි. ඔව්. ඔන්න ඉතින් අපිට ලැබෙන තොරතුරු අනුව නම් අපේ කිම්බම් තාම විවාහ වෙලා නැහැ. ඒ වගේම ඉතින් එයාගේ රිලේෂන්ෂිප් ගැනත් කිසිම සඳහනක් නම් වෙලා නැහැ. ඉතින් ඒ වගේම මෙයාගේ පෑන්ස්ට නම් කියන්නේ මෙයාට තියෙන්නේ ගොඩක් ෆයිට් ඇන්ඩ් ප්‍රයිවට් ඉමේජ් එකක් කියලා. ඉතින් ඔන්න අපේ ලීරංග නම් කියලා තියන්නේ I focus on acting, love is private කියලා. ඉතින් ඔන්න ඩිඩි. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ අපේ කිම්බම් රඟපාපු ජනප්‍රියම ඩ්‍රාමාස් ගැන. ඉතින් ඩිඩි ගොඩක් ආදරය කරන කතාවක් තමයි බෝයිස් ඕෆ් ෆ්ලවර්ස් කියන්නේ. ඔයාලට මතකද? ඒකේ එඩ්පෝ ටීම් එකෙන් එක මෙම්බර් කෙනෙක් තමයි මේ සෝ ඊජන්. ඔව්. ඉතින් ඔන්න සෝ ඊජන්ට රඟපෑවේ අපේ මේ කිම්බම්. ඉතින් ඔන්න ඒ චරිතෙත් ඒ දවස්වල ගොඩක් ආදරය කරා අපේ යාළුවෝ. ඉතින් ඔන්න ඊළඟ ඩ්‍රාමා එක තමයි That Winter the Wind Blows කියන්නේ. ඉතින් ඒ වගේම Mr. Cop, ඒ වගේම Tale of the Nine Tails, ඒ වගේම The Woman Who Still Wants to Marry කියන ඩ්‍රාමාස් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම ටිටි ඔහු ගොඩක් ජනාදරයට පත් වෙලා තියෙන්නේ මේ Boys Over Flowers කියන කතා මාලාවෙන්. ඉතින් world wide popularity එකක් තමයි ඔහුට මේ හරහා ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ වගේම මොහුගේ ලයිෆ් එක ගැන කතා කරත් ඔහු එක් අතකින් නළුවෙක්, ඒ වගේම මොඩල් කෙනෙක්, ඒ වගේම ගායකයෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහුගේ මේ රංගන ජීවිතය ආරම්භ වෙලා තියෙන්නේ අවුරුදු 16 දී කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් ඔහුගේ තියෙන මේ හරිම මෘදු, ඒ වගේම හරිම ලස්සන පෙනුම නිසා තමයි ඔහු ගොඩක් කොරියානුවන් අතර ජනාදරයට පත් වෙලා තියෙන්නේ. ඔව් ඩිඩි. ඉතින් අපේ යාළුවෝ ගොඩක්ම ආස කරන චරිතයක් තමයි ලීරං කියන්නේ. ඉතින් අපි ආගෙන ඔන්න ඔයාලා ඉල්ලපු වීඩියෝ එක අරන් ආවා. ඉතින් ඩිඩි අදට යන්න මේ සූදානම්. ඔව්. එහෙනම් ඉතින් ගිහින් එන්නම් මේ ටිටියන් ඩිඩි.